වෙනම කිරිටොෆි වගේ වුණාට මේක කිරිටොෆි එකක් නෙවෙයි. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මේක හදාගන්න අපිට ඕනි වෙන්නේ ටින් කිරි එහෙම නැත්නම් condensed milk ඕනි වෙනවා. ඊළඟට butter ඕනි වෙනවා. ඒ වගේම තමයි අපිට chocolate ඕන වෙනවා. එහෙම නැත්නම් ඔයාලට cocoa powder උනත් ගන්න පුළුවන්. එimma condensed milk ටික pan එකකට දාගන්න ඕනි. ඊට පස්සේ ටින් එකටම වතුර චුට්ටක් දාලා ටින් එක හොදලා ඒ ටිකත් pan එකටම එකතු කරගන්න ඕනි. ටින් එකෙන් 4න් එකක් වගේ වෙන්න තමයි මම වතුර ගත්තේ. ඊට පස්සේ ලිපෝන් කරලා මේක නොනවත්වා අපි හැඳි ගන්න ඕනි. එහෙම නැත්නම් මේක පිච්චෙන්න පුළුවන්. ඉතින් මේකට මම සීනි එකතු කරන්නේ නැහැ. මොකද මම ගත්ත condensed milk එකේ සීනි තියෙන නිසා එහෙම නැත්නම් පැණි රස තියෙන නිසා. ඉතින් විනාඩි 7කට 8කට වගේ පස්සේ මෙන්න මේ වගේ බුබුලු දානවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේදී මම බටර් ටිකත් එකතු කරගත්තා. ඉතින් බටර් ටිකත් හොඳටම දිය වුණාට පස්සේ මම මේකට chocolate chips එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් cocoa powder උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් chocolate chips මම මේ සැහැන්දක් වෙන්න තමයි එකතු කරගත්තේ. ඒ ටික එකතු කරලා තායම හොඳට මේක කලවම් කරගන්න ඕනි. ඉතින් මේ වෙනකොට chocolate chips ටිකත් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. හැබැයි මට මේකේ chocolate පාට මදි වගේ තේරෙනවා. ඒක නිසා මම cocoa powder චුට්ටකුත් එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී මම almond ටිකක් පොඩියට කපලා එකතු කරගන්නවා. ඉතින් අනිවාර්යෙන් නැහැ තියෙනවා නම් ඕනම නට් జాතියක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේක හැම වෙලාවෙම අඩු ගින්දරේ තමයි තියාගත්තේ. ඉතින් විනාඩි 20ක් වගේ යනකොට මෙන්න මේ වගේ පදමක් තමයි මට ආවේ. ඉතින් ඔන්න දැන් මේක මට ඕන පදමට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් දැන් මම හදන්නේ මේක වෙනම tray එකකට එකතු කරගන්න. ඉතින් tray එකකට හරි plate එකකට හරි ඔයාලට පුළුවන් බටර් චුට්ටක් ගාලා ඒක උඩට මේ හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්න. ඉතින් මම plate එකකට තමයි එකතු කරගත්තේ. එකතු කරලා මේක පොඩ්ඩක් තුනී කරගත්තා. මට ඕනි උස එන්න. ඊට පස්සේ ඒ විදිහටම විනාඩි 5ක් විතර තියලා මම දැන් හදාගන්නේ මේකේ කෑලි කපා ගන්න. ඉතින් බීයෙන් කපනවට වඩා මේ වගේ ස්පැචුලා එකකින් මේක ලස්සනටම කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් බලන් ඉන්න මම කොහොමද මේක කපා ගන්නෙ කියලා. ඉතින් ඔයාලට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට මම මේක කපා ගත්තා. ඉතින් දැන් මම මේක හොඳටම නිවෙන්න තියනවා. ඊට පස්සේ මම මේක ෆ්‍රිජ් එකට දානවා. ඉතින් කොහොම හරි පැය 4-5ක් මම මේක ෆ්‍රිජ් එකේ තිබ්බා. ඉතින් මේ තියෙන්නේ ඊට පස්සේ ඉතින් දැන් මම හදන්නේ මේකේ කෑලි ටික වෙන් කරගන්න. ඉතින් ඔන්න මම පරිස්සමට කෑලි ටික වෙන් කරගත්තා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා මේක පෙනුමින් කිරිටොෆි වගේ වුණාට මේක කිරිටොෆි එකක් නෙවෙයි. මේක පොඩ්ඩක්වත් හයිය නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම මේ ප්ලේට් එකටත් cocoa powder ඉහළ තමයි මේ වෙන් කරගත්ත කෑලි ටික තියාගත්තේ. ඉතින් මෙන්න මේ වගේ තමයි මේක තියෙන්නේ. මේක අපි කොටුවට කපා ගත්තට ඔයාලට ඕනම හැඩයකට මේක හදාගන්න පුළුවන් හරිම ලේසියෙන්. ඉතින් මේ වයිකින් එක ගෑවුනොත් ඇලෙන්න බලනවා. ඒක නිසා මේවා වෙන වෙනම තමයි මම ස්ටෝර් කරගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් parchment paper එකක් වගේ තියනවා නම් පොඩි කෑලි කපලා මේකේ එක කෑල්ල එකේ ඔතලා තියාගන්න. ඉතින් මට අද ඒවා තිබුණේ නැති නිසා මම lunch sheet එකක් මේ වගේ පොඩි කෑලි කපලා අරගෙන මේ වගේ එක එක කෑල්ල එකෙන් තියලා මේක ඔතා ගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මම lunch sheet එකෙන් ඒක ඔතා ගත්තට පස්සේ ඉතින් මෙන්න මේ වගේ පොඩි box එකක මම මේක store කරලා fridge එකේ දාලා තියාගන්නවා. එතකොට එකින් එක ඇලෙන්නේ නැතුව මේක ලස්සනට අපිට තියාගන්න පුළුවන්. ඉතින් මමත් මේක කලින් හදලා තිබුණෙත් නැහැ, කාලා තිබුණෙත් නැහැ. මමත් වීඩියෝ එකෙන් දැකලා තමයි try කරේ. ඉතින් රසටම තිබ්බා. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් try කරලා බලන්න.